ඉන්නගේ කේකුවක් හදා ගන්න බෑ. මූල් කීලා කාගෙද මන් දන්නේ තල්ලිලා ගැත්තරකම් කියලා කියලා මට ඇවිල්ලා කිව්වා. නෑ කියලා මට තේරුන්නේ මොනවද කරන්නේ කියලා. තමයි ටිකක් අපේ ඉන්නවා කියලා දෙයක් අහන්න නැහැ. ඒක කනවා කිව්වේ කැම ඉන්නවා. කනවලට දීලා කැම වලට නැට කරනවා. අනේ මන් දන්නේ මොනවද කරන්නේ කියලා මම මොකක්ද Superstar. ගෙදර කවුද? ඔව්. ඇයි? මේ වාගේ පුතා මම පෝස්ට් එක උස්සන් ආවා. අපේ පුතා? ඔව් ඒ පුතාව හරියට හදාගන්න. අපේ පුතා හදාගත්තත් ඒ බාගේ වැඩ කරලා කරලත් නෑ. එහෙනම් හොරගම් කරන්න ආවේ. මම හදාගන්න. ඔයා දැක්කද හරියට මගේ ළමයා හොරකම් කරුවා කියලා? ඔව් මම දැක්කේ තමයි. හොරකම් කරන්නේ නැහැ වුණාද? ඔයා ගිහින් බලා ගන්න හොරකම් කරන්නේ කලින් මා බේර ගන්න මේ ළමයා හොරකම් කරන්නේ නැහැ. වාගේ පුතාව හදාගන්න ඇවිල්ලා අඬ ගහන කතා මම පුතා කරන්න. හදලා තියෙන හදලා 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 තියෙන මට ඔයා කියන්න තමයි පුතා හදාගන්න වුණාද? මේ කාගෙද ආයෙ වෙන කාගෙ වගේ පොස්ට් එකක් කරගන්න කිව්වද? නෑ. දැන් උදේ එකක් තිබ්බා පොස්ට් එකක් කරගන්න කියලා ගන්න. දැන් තව මහත් ඒක පොස්ට් එකක් ගත්තද? කොයි පොස්ට් එක? තව වර්ග කරලා කන්නකොට දාලා ගහේ වල අනුගේ පොස්ට් එකක් කරලා තව වර්ග කරලා යාරේ. අනිත් දවසේ මේ වංශයල මට මෙතන කියලා ගියේ. එවනද? පොස්ට් එක මම වැඩක් කරලා එක්කෝ පොස්ට් එක හරියට දාලා මරනවා නැත්තම් මම මොනවද කරන්නේ? වැඩි කල් හරි නැතු මේක අදේටම කරන්න ඕන නැත්තම් මේ ළමයි හරි මාර්ගයට ගන්න හම්බෙන්නේ නැහැ. අපිට ළඟට තමයි යන්න වෙන්නේ. අපිට ඒක වන්න මේ මං ආයෙත් කරන්නේ. ඔන්න යාළුවනේ මේ දැන් සමාජයේ වන විට දෙමව්පියන්ට දරුවෙක් කොච්චර කෙලෙහිලිකම් කරනවද? එම දරුවට එම දෙමව්පිය කොච්චර ආදරේද? ඒ නමුත් කිසි දෙයක් අහන්නේ නැතුව ඒ දෙමව්පියාටම ඒ දරුවා කරදර කර කොච්චර ඒ දෙමව්පියා හිතෙන් වැටෙනවද? හිතලා බලන්නකෝ. මේ සමාජයේ අම්මේ කියන්නේ දරුවාව ලෝකයට මවපු කෙනා. මේ දරුවා ආරක්ෂා කරගන්නෙත් අම්මා. මේ කතාවෙන් හංගෝලා දෙන්නේ එම කතාවයි.